මීට කල්ප අසංකේය 4කුත් කල්ප ලක්ෂයක් කලින් මගේ බුදුරජාණන් වහන්සේ සෝමේද තාපසව සිට දීපංකර බුදුරජාණන් වහන්සේ වඩින මාවතේ මඩ ගොහරුවක වැතිරුණාද? බලන්න පින්වත්නි, එදා ඒ කරපු යහපත් කටයුත්තේ විපාක අදටත් බුදු කෙනෙක් ගැන කවර කතාද? ධාතුන් වහන්සේ නමක් වැඩමුවත් පාර සුද්ධ කරනවා, සුදු එලි දානවා, කාපට් අතුරනවා, පාවඩ අතුරනවා. අර එදා මඩගොඩේ වැතිරුණ පින. මගේ බුදුරජාණන් වහන්සේ රන් සිරිපා මේ මිහි මණ්ඩලයේ තිබෙනකොට උස්තෙන් පහත් වෙනවා, පහත්ෙන් උස්තෙන් උස් වෙනවා, සිරිපතුලට පා හැදෙනවා. එදා මඩගොඩේ වැතිරුණ. අසංකේය 4කුත් කලින් කරපු කර්මය. එදා අසංකේය 4කුත් කල්ප ලක්ෂයට පෙර ගෞතම කියන නාමය එදා විවරණ දෙන මොහොතේ අහලා සතුටු වෙච්ච මානවකෙන් ඒ පින්බලෙන් අපේ ගෞතම බුද්ධ ශාසනය ධම්මරුචි නමින් අරහත්ත්වයටපත් වුණා. එහෙනම් ඔබත් මම කල්ප අසංකේය 4කුත් කල්ප ලක්ෂයට කරපු කර්ම දැන් උනත් වෙන්න පුළුවන්.